ඔච්චර කල් බලන් හිටපු දවස ළඟ ළඟ වෙනවනේ අත ළඟම. හරි. හැබැයි මේ සමහර දරුවෝ කියනවලුනේ බයයි. මොකටද බය වෙන්නේ? මේ සාමාන්‍ය පෙළ උසස් පෙළ නෙමෙයි. එහෙනම් බය වෙන්න එපා. දෙන්න යන්නේ අනුමාන. සතුරු හිතනද? සතුරු හිතන්න එපා. ඒ දන්නවද? නිර්නුමාන නෙවෙයි දෙන්න යන්නේ අනුමාන. එයි කියලා හිතන. ඒ දන්නවද? පරචිත්ත විඥානන නුවණ මට නැහැ. පේපර් එක හදන කෙනා කොහොම හදයිද දන්නේ. නමුත් අවුරුදු ගණනාවක් උත්තර පත්‍ර පරීක්ෂිකාවක් විදිහට වැඩ කරලා ඒත් එක්කම වැඩ කරමින් ඉන්න. තව නිතරම ප්‍රශ්න පත්‍රයේත් එක්කම ඉඳලා මාකින් ස්කීම් එක ඉඳලා ඒ දැනුමෙන් තමයි මම කියන්නේ. නැතුව නිර්නුමාන නෙවෙයි. ඉස්සෙල්ලා මට හිතෙනවා සංදේශ කාව්‍ය දෙක ගන්න. සංදේශ කාව්‍යවල විශේෂයෙන් මග විසිතුරු ගොඩක් කාලෙකින් අහලත් නැති හින්දා සමහර විට අපේ මග විසිතුරු පද්‍ය පන්තියෙන් සමාජ ආර්ථික තොරතුරු එහෙම අහලත් නැහැ. අපේ වහන්නත් ඉඩ තියෙනවා නේද? සමාජ ආර්ථික තොරතුරු ඒත් එක්කම මේ මාර්ගයේ යනකොට දැක චමත්කාර ජනක වන පියස නේද? ඔය වගේ ඒවා එන්නත් ඉඩ තියෙනවා වෙන ඒවා එන්නත් ඉඩ තියෙනවා. කෑරගල ගම හා පන්සල අතර සම්බන්ධය අන්තර් සම්බන්ධය විශේෂ අවධානයකට යොමු කරනවා. අනිත් ඒවාට අවධානය යොමු කරනවා. ඊට පස්සේ බැද්දේගමට විශේෂයෙන් අවධානය යොමු කරන්න පුළුවන්. බැද්දේගම අවසාහා සිද්ධි. තවත් අපි ගන්නවා ගංගාවේ සංගීතය. ගංගාවේ සංගීතයේ ජීවන දර්ශනය, කාව්‍ය උපක්‍රම ඊළඟට කියන්න හිතෙනවා හානා හීයපානා අඬ හැරෙන් දැනේ. ජන කවි දෙක ගැනම අපිට අවධානය යොමු කරන්න පුළුවන්. කුරහන් කවි මොකද දෙකෙන්ම ටිකක් කාලෙකින් අහලත් නැති නිසා දෙකෙන් එකක් හෝ දෙකම හෝ අහන්න ඉඩ තියෙනවා. තව එකක් තමයි කෙටි කතා දෙකෙන් එකක් දිහාට විශේෂ වැඩි අවධානය යොමු කර දියවන්ති මාලයට වැඩි අවධානය යොමු වෙන්නේ. ස්ට්‍රීන්ගේ සියුම් මනෝභාවයන් ගැන කියන්න පුළුවන්. මධ්‍යම පාන්තිකයන්ගේ උඩඟුභාවය වගේ දේවල්. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් වස්සානය ගැනට තමයි විශේෂ අවධානය යොමු කරන්න පුළුවන්. රහසක් කියන්නද? අපේ දරුවෝ හොයන්නෙම විචාර වලට මොනවයිද කියලා. ඇයියනේ විචාර වලට මොනවයිද කියලා හොයනවට වඩා නරකද පෙළ පොතේ අර කහපාට කොටස් ටික හරියටම විශේෂ කරලා ඉරි ගහලා බලාගෙන හිටියනම් එතන ලකුණු 20යි. 5 6 7 විචාර ප්‍රශ්නෙට ලකුණු 10යි. ගොඩක් මහන්සි වෙනේවට. ඒ නිසා පුතේ මගේ පුතාලා පළවෙනි ප්‍රශ්නෙට වැඩි අවධානය යොමු කරන්න. දෙවෙනි ප්‍රශ්නේ ලකුණු 20ක් නේද? අපි අත කැටෙනකල් අත රිදෙනකල් විචාරයේ 3 4 ප්‍රශ්න වලට ලියුවට 15යි 15යි නේද? අතන 40ක් ගන්න පුළුවන්. ලකුණු උපය ගන්න. හරිද? එතකොට ඒ ප්‍රශ්න දෙකට ලෑස්ති වෙන්න නම් මොකද කරන්න ඕනේ? පෙළ පොතේ තියෙන පාඩම් ටික ක්‍රමිකව කියව ගන්න. දැන් කියවලා ඇතිනේ නේද? පුතාලට ගොඩක් පහසෙන් තේරුම් ගන්න නම් හරියපුරු සිංහල මිස් YouTube channel එකේ ගොඩක් පාඩම් තියෙනවා. පුතාලට බලන්නත් පුළුවන්. ඒත් එක්කම විශේෂ දෙයක් කියන්නද? ලොකු දෙයක්. අපිට ලේසියෙන්ම ওই ප්‍රතිඵලය ගන්න පුළුවන් දෙයක්. අපි මේ වෙනකොට අපේ ඇස් දෙකෙන් පාඩම් කරලා, කන් දෙකෙන් අහලා, ඒත් එක්කම හිමීට කියනකොට කටින් කියවන්න කියලා මම නම් කියන්නේ. හිතින් කියවන්න තොනින්දත් යනනේ. ඉතින් කටින් කියලා ඇහැ, කන, කට ඔක්කොම සම්බන්ධ වෙලා මේ මොලේ හොඳට තැම්පත් වෙලාවා තියෙන්නේ. ඒ තැම්පත් වෙච්ච ඒවා ආපහු ඇදලා ගන්න එපා අවශ්‍ය වෙලාවට. අනවශ්‍ය වෙලාවට නෙවෙයි. එහෙනම් ඒකට ක්‍රමයක් තියෙනවා. කියන්නද? ඔන්න හරි අපූර්ව සිංහල මිස් YouTube channel එකේ දාලා තියෙනවා වීඩියෝ එකක්. ඒ මල් පිරුණු පාරක් දිගේ සාපෙළ සිහිනේද. කැමති අයට පුළුවන් අහන්න. ඒක මේ මන්තරයක් එහෙම නෙමෙයි හරිද? ඒක මන්තරයක් නෙවෙයි. ඒක ඇෆර්මේෂන් එකක්. ඒක මේ දවස් කීපේ උදේ නැගිටපු ගමන් හවස රාත්‍රියේ නිින්දට යනකොට නිකන් ඉන්න ගමන් හෑන්ඩ් ෆ්‍රී දෙකක් දාගෙන ඇහුවොත්
ඔයාලා ඉන්න තත්ත්වෙන් දෙගුණ තෙගුණ තත්ත්වයකට යන්න පුළුවන් කියලා ස්ථිරේටම මම කියනවා. ඒක මගේ දහමක් නෙවෙයි. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා කවුද කිව්වේ? බුදුරජාණන් වහන්සේ තමයි අපිට කිව්වේ වෙන දේවාල ගාන යන වෙලාව නවත්ත ගන්න පුතේ. එක ඒවට ගිහිල්ලා රස්සියාදු වෙන වෙලාව නවත්ත ගන්න. වෙන දෙවිවරුන්ට ඇත්තටම මේ සිලබස් දන්නේ නැහැ නේද? බොරුවට ගිහිල්ලා කාලේ නාස්ති කරන්නේ නැතුව මෙන්න දෙවියෝ ඒ දෙවියන්ගෙන් ඉල්ලන්න. මොකද ඒ දෙවියෝ ගාව තමයි සියල්ල තියෙන්නේ අපි ඉගෙන ගත්ත ඒවා. නේද? මෙච්චර අවුරුදු ගාණක් ඉගෙන ගත්තේ කරුණ. ඒ නිසා ඒ ඇෆර්මේෂන් එකත් අහන්න අහලා තව එකක්. දැන් විභාගේ ලියුවට පස්සේ මට ඔයාලව හම්බෙන්නේ නැහනේ. මෙහෙමයි. ලියනවනේ දැන් අද බුද්ධඝම් විෂය ලියනවා. හෙට සිංහල ලියනවා. එහෙම නියන්නේ. එතකොට කොහොම හරි අද බුද්ධඝම ලියවනම් එතනින් මේ පේපර් එක ලියලා ඉවර කරන්න. පොත් මේසෙන් පොත් ටිකක් දාන්න ආයෙ ඒකත් එක අනේ මොනවද ඔයා ලියුවේ? මොනවද ලියුවේ? අඩේ මට නම් මේක ලියන්න බැරි වුණානේ. අපට සිරි. එහෙම කියන්න යන්න එපා. ලිව්වා ඉවරයි. අයින් කරා. ආයෙ ඒක බලන්න විභාගී ඉවර වෙලා එහෙම බලන්න ලොකු ආසාවක් මේකක් තියෙනවා බලන්න නැත්නම් දාලා නිකන් ඉන්න. මගේ පුතේ තව එකක්. YouTube එක පුරාවට මේ දවස්වල දාලා තියෙනවා මේ අනුමාන කියලා. හරි වගකීමෙන් වැඩ කරන ගුරුවරු හොයන්න පුළුවන්. නැත්නම් අර ගුරුවරු බිහි වෙලා ඉන්නවා. ඒ වගේ ගුරුවරු හිතට එනවා කියනවා. හිත පිනවන කන පිනවන ඒවා කියනවා. ඒවට මේ වෙලාවේ අහුවෙන්න එපා. ගොඩක් දරුවෝ එහෙම අනුමාන කියලා 100%ක් අනුමාන කියලා දෙනවා. අනේ මුන් අර පාඩම් කරන ටිකක් පැත්තක දාලා ඒ අනුමාන වලට ලෑස්ති වෙනවා. YouTube එකේ ඊටාම හොඳ ප්‍රශස්ත හොඳට විෂය ගැන අවබෝධයක් තියෙන සර්ලා විශ්ලා අන්න ඒ ගුරුවරු තෝරගන්න. මමම තෝරගන්න නෙමෙයි. ඒ ගුරුවරු තෝරගන්න හොඳ දැනුමක් තියෙන ප්‍රශ්න පත්‍ර ගැන අවබෝධයක් තියෙන මතු පිටින් අත ගාලා කුණුහරුප ටිකක් කීවට ඒ සිංහල නෙමෙයි පුතේ. මොකද මෙතනදී ගොඩාක් දරුවෝ මම මේ බලනකොට කමෙන්ට්ස් දාලා කිනවා සර් තරම් කෙනෙක් නෑ ලොවෙත් නෑ කියා. ලොවෙත් නෑ තමයි පේපර් එක අහුවට පස්සේ ඔයත් ලොවෙත් නැති වෙන නිසායි මම මේ කියන්නේ. අපි මේ කියන්නේ විශ්ලේෂණාත්මකව. විශ්ලේෂණාත්මක කියන්නේ. එතකොට තව ඊටාම වැදගත් විදිහට ඊටාම විශ්ලේෂණාත්මකව උගන්වන ගුරුවරු ඉන්නව YouTube එකේ. ඒ අයගේ බලන්න. නැත්තම් මේ ලලයි ලිලයි කියලා උගන්වන ගුරුවරු මේ වෙලාවට නම් ගැලපෙන්නේ නැහැ. එහෙනම් කොල්ල කෙල්ලෝ ජය වේවා සුබ පැතුම්. විශ්වාස කරන්න දෙවියන් මේ දෙවියන්